What's up guys? සොන්න ඉතින් අදත් ඔයගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා ටෙක් විෂය YouTube channel එකට. ඉතින් අපි Google Apps ගැන කතා කරන දෙවැනි වීඩියෝ එක තමයි මේක. Google Apps ගැන සාමාන්‍ය දෙයක් මම විස්තර කරා වීඩියෝ එකකින් එක ඊට පස්සේ කලින් වීඩියෝ එකක් කරලා තිනවා Google Earth එක ගැන. ඒක බලලා නැත්නම් ඒ වීඩියෝ එක බලලා එන්න. මේක තමයි අපේ දෙවැනි Google App එක. ඉතින් වැඩි කතා ඕනේ නැහැ. අපි යමු අපේ වීඩියෝ එකට. හරි ඉතින් ඕගොල්ලෝ මුලින්ම කරන්න ඕනේ ඕගොල්ලන්ගේ මොකක් හරි වෙබ් බ්‍රවුසර් එකකින් මෙන්න මේ google.com කියන වෙබ්සයිට් එකට එන එක. ඉතින් කලින් වීඩියෝ එකේ මම මෙතනට එනකම් කරා. මෙතනින් එහාට තමයි අපේ වීඩියෝ එක වෙනස් වෙන්නේ. ඉතින් කලින් වගේ මෙන්න මේ .9ක් තියෙනවා. ඒකට යන්න ගිහිල්ලා මෙන්න මේ පල්ලෙහාට එද්දී අපි ගිය පාර මෙන්න මේ earth කලින් වීඩියෝ එකේ මෙන්න මේ earth කියන ඇප් එක ගැන තමයි කතා කරේ. ඉතින් අද අපි කතා කරනවා මෙන්න මේ arts and culture කියන ඇප් එක ගැන. ඉතින් මෙතනට ආවට පස්සේ මේකට පොඩි ක්ලික් එකක් දාගත්තම අන්න ඒ ඇප් එකට යන්න පුළුවන් අපිට. ඉතින් මේ විදිහට තමයි අපේ ඉන්ටර්ෆේස් එක තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා Google Arts and Culture කියලා පේජ් එක තමයි අපි දැන් ඉන්නේ. මේකත් Google ඇප් එකක්. ඉතින් මෙන්න මෙතන ඩොට්ස් වලට ගියාම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඒ ඍතුනට ගියාම විස්තර තියෙනවා ඔයගොල්ලන්ට ප්ලේසස් එහෙම හරි ඒවට පස්සේ මම කියන්න විස්තරේ. මෙහෙම දැන් හිතන්න ඔයගොල්ලන්ට මොකක් හරි ප්ලේස් එකක් බලන්න ඕන නම් ඔයගොල්ලෝ එතනට ගිහිල්ලා නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් මේකේ 3D හරි එහෙම නැත්නම් VR විදියට ඒක ඒ කියන්නේ ඒ ප්ලේස් එක බලා ගන්න. උදාහරණයක් විදියට ගත්තොත් අපි මේකට යම් ගියාට පස්සේ ප්‍රසිද්ධ 8ක් තියෙනවා කියලා මෙතන තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ටච් මහල් එක මෙතන තියෙනවා. මේක අපිට මූව් කරන්න බෑ. ඊළඟ එකේ ඉඳන් අපිට මූව් කරන්න පුළුවන්. ඉතින් පිරමීඩ්ස් තියෙනවා මෙතන ඔයගොල්ලන්ට පේනවා ඇති මේ විදියට අපිට මේක රොටේට් කරලා බලන්න පුළුවන්. මේ විදියට මේ නොබ්ස් වලින් යන්න පුළුවන්. මෙතන ප්ලේසස් 8ක් තියෙනවා. ඔයගොල්ලන්ට සරලව තේරෙන්නේ මම මේ කියන එක. අපිට කැමති පැත්තකට මේක යන්න පුළුවන්. සාමාන්‍ය Google Map එක වගේ තමයි. මෙන්න මේ ප්ලේසස් වලට Google Map එකෙන් යන්න බෑ. මෙන්න මේ Google Arts and Culture කියන එකෙන් තමයි යන්න පුළුවන්. ඉතින් මෙහෙම ප්ලේසස් මෙතන 8ක් පෙන්වනවා කියලා තියෙනවා. ටච් මහල් එක මෙතන වෙනමම තියෙනවා. ඔයාලට පේනවා ඇති. ඔයගොල්ලන්ට පුළුවන් මේ පේජ් එකට ගිහිල්ලා මේක බලා ගන්න. මම ලින්ක් එක දාලා තියන්නම් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ. අපි ආයෙත් හෝම් එකට යමු. ඊට පස්සේ අපිට හෝම් එකේ තියෙන ඊළඟ ටිකත් බලා ගන්න පුළුවන්. ඒ විදිහට තමයි මේ හැම එකම තියෙන්නේ. ඊළඟට තාත් විස්තර ටිකක් තියෙන යට ඇද්දි ඔයගොල්ලෝ මේවට ගිහිල්ලා බලන්න. මම මේකේ දාලා අදහස තමයි ඔයගොල්ලන්ට දෙන්නේ. ඊළඟට අපිට මේ එක්ස්ප්ලෝර් කියන එකෙන් තමයි අපි ඉස්සෙල්ලා ගියේ. අපි එක්ස්ප්ලෝර් කියන ටැබ් එකටත් ගිහිල්ලා බලමු මොනවද තියෙන්නේ කියලා. එක්ස්ප්ලෝර් කියන එකේ තියෙනවා ඒ වගේ විස්තර ටිකක්. ඊට පස්සේ ප්ලේ කියලා එකක් තියෙනවා. අපි ඒකත් බලමු. එඩියුකේෂනල් ගේම් ටිකක් තියෙනවා මෙතන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මේවටත් ගිහිල්ලා ඔයගොල්ලෝ ප්ලේ කරලා බලන්න. ඊපස්සේ නියර්බයි කියලාත් එකක් තියෙනවා. මට ෂුවර් නෑ. ඔයගොල්ලන්ගේ ලොකේෂන් එක සෙට් කරාම ඔයගොල්ලන්ට ළඟම තියෙන ඒවා බලා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට පේනවා ඇති අපේ ඒවා. ඒ කියන්නේ අපේ ලංකාවේ තියෙන ඒවා ටිකක් මෙතන පෙන්නනවා. චුට්ටක් ප්‍රසිද්ධ එකක්. ඔයගොල්ලෝ බලන්න ඉතින් ඔකට ගිහිල්ලා try කරලා බලන්න අපේ මොන හරිවත් හොයාගන්න පුළුවන් වෙයි. ප්‍රසිද්ධ මොන හරි
මේ විලියමට හොවන්න බැහැ. ඊළඟට මෙතන ඔයගොල්ලන්ට පුළුවන් අපේ මේවා ෆේවරිට් එකට ඇඩ් කරගන්න. ඒ කියන්නේ ඔයගොල්ලෝ මොකක්කරි දැහිතරන මෙතන නිය බයි වලින් ඔයාලට එකක් මොකක් කර ඔයගොල්ලෝ සිලෙක්ට් කරගන්නවා කියලා අන්න ඒක ඔයගොල්ලන්ට පුළුවන් ෆේවරිට්ස් වලට ඇඩ් කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලට ඕන වෙලාවකට අන්න ඒක බලන්නත්. ඊට පස්සේ අපිට මෙතන තියෙනවා අපි බලමු මේ අයිනද ගේම් මොනවද තියෙන්නේ කියලා. අපිට බලාගන්න පුළුවන් home explore nearby profile achievements. මේකේ ඔය ගේම් ප්ලේ කරාම මම හිතන්නේ එක එක දේවල් හම්බෙනවා. ඒවට තමයි මේ achievements කියලා ඇත්තේ. ඊට පස්සේ collection theme experiment එක එක විස්තර තොගයක් තියෙනවා අපේ මේ arts and culture page එකේ. ඕගොල්ලන්ට පුළුවන් මේකට ඇවිල්ලා පොඩ්ඩක් මේ අධ්‍යයනය කරන්න. චුට්ටක් මේක ගැවසිලා බලන්න මොනවද තියෙන්නේ කියලා මම හිතනවා ගොඩක් මේක ප්‍රයෝජනවත් වෙයි කියලා මේක. ඒ කියන්නේ ගොඩක් හිස්ටෝරිකල් ප්ලේසස් එහෙම බලද්දි මේ ඔන්න පේනවාද මෙතන තියෙනවා ඉපැරණි නිකන් අර පරණ දේවල් එහෙම හොයන අයට චුට්ටක් අර විස්තර මේක හොයාගන්න පුළුවන් 3D බලන්නත් පුළුවන්. හරි ඉතින් මං හිතනවා ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. අනිවාර්යෙන් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ මම මේක ලින්ක් එක දාලා තියන්නම්. ඒක ඕගොල්ලෝ ගිහිල්ලා බලන්න. ඉතින් එහෙනම් අදට මං මෙතන මේ වීඩියෝ එක නවත්තනවා. අපේ channel එකට අලුත් කෙනෙක් නම් අපේ channel එක subscribe කරලා අලුතින්ම දාන වීඩියෝස් ළඟට ගෙන ගන්න. ඊට හැවතේ තියෙන bell icon එක click කරලා තියාගන්න. ඒ වගේම වීඩියෝ එක හොඳ නම් like එකක් දාන්න අමතක කරන්න එපා. මේ වගේ දේවල් ප්‍රයෝජනවත් වෙන ඕගොල්ලන්ගේ යාළුවෙක් ඉන්නවා නම් ඒගොල්ලන්ට මේ වීඩියෝ එක share කරන්න. වීඩියෝ ගැන මොකද හිතන්නේ කියලා පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. එහෙනම් අදට මම ගිහිල්ලා ඉන්නවා ඕගොල්ලන්ට ජය වේවා. Fucking around, I keep right now. I ain't tryna tell you what to do, we're tryna play cool. Baby, I ain't playing by your rules.